welcome back to another gameplay video. අද අපි ගෙනල්ලා තියෙන්නේ horror game එකක්. ඕගොල්ලන්ට රූපෙම පේන්නේ නැති මොකද්ද කියලා මොකද්ද හිතන්නේ? මොකක්ද දන්නවද? අර ඔයගොල්ලෝ හදිස්සියක් වුණාම පොලිසියට කෝල් කරන්නේ. අන්න ඒ නම්බරේ තමයි. දැන් ඉතින් මොඩ් එක වගේ බලන් ඉන්න එපා. ලයික් එකකුත් දාන්න. 911 කියලා තමයි ගේම් එකේ නම. ගේම් එකේ නම තව උරුමුණා කියලා කියනවා. අපි ගේම් එක ප්ලේ කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ උරුමුණා 911 හොරර් ගේම් එකේ ඉන්නේ යකාගෙන් බේරිලා අපිට යන්න. අපි ගේම් එකට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. එන්න අපිට දැන් බුක් එකක් ඕපන් කරන්න තියෙනවා. කවුරු හරි මිසින් වෙලාද කොහෙද? මේකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් මොනවද නැහැ. අපි යමු ගේම් එකට දැන්. මේක අදාළ නෑ. යන්න හරි අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ වගේ තැනකට අපි දාලා තියෙන හිර කූඩුවක. අපි දැන් මෙතනින් පැන ගමු. ලොක් කළා. ඒක අරින්න තැනක් මෙතනද? ඔව් මෙතන තමයි යාළුවනේ. අපි යමු. මෙතන කොණ්ඩ කට්ටක්ද 60 කට්ටක්ද මොකක්ද යක් තියෙනවා. ඒකෙන් මේක ඇර ගන්න ඕනේ. හරි අරගත්තා. දැන් මට හිතෙන විදිහට මේ කොහේ හරි කහ පාට අද්ලවුස් එකක් තියෙන්න ඕනි. මෙන්න මේ හරිය තමයි තියෙනවා. මේ තියෙන යාළුවනේ. එන්නේ අපි ගමු. අරගෙන අතන්ට ගිහිල්ලා තියෙනවා යතුරක්. මේක මෙහෙම එළිය ගමන් බීමට වැටෙනවා. හරි වැඩේනේ. හරි ගත්තා අපි ඒක. හරි. අපි ගිහිල්ලා එතන සේපුවක් තියෙනවා. මේ සේපුව නෙමෙයි. මෙතන සේපුවක් තියෙනවා. ඒක අරගමු. මේක මොකද්ද මේකට කියන්නේ? මොකද්ද? මේ ඕන්නේ අදාළනේ ඒක. කැපෙනවා නේද? හරි දැන් මේක එළිය ගම යාළුවනේ. මෙතන ඇටමගලයක් තියලා ටාං ගාලා දිනට වැටෙනවා. උරුමුණ එනවා රෙද්ද උස්සගෙන දුවන්න රෙද්ද උස්සගෙන ආයි එනවා කියන්නේ එනවා දොර කඩාගෙන දාගෙන එනවා. අපි මේ ෂේප් එකේ හැංගෙන්න ඕනි. හරි අපි එනම් අරිමුණේද යාළුවනේ. 1 2 3 ඔන්න යාළුවනේ වෙන්නා. දැන් අපි යන් අම්මට යාළුවනේ ඉබ්බ දාන්න බැරි වුණා. ඉබ්බට දාගමු. හරි අම්මිචෝ හැමතැනම ඊ වැහෙන්නේ. පේන්නේ. හරි යාළුවනේ දුවමු. ඉවරයි විනාඩි ගානක් නම් ඉවරයි ඉක්මනට යන්. හරි. උඩ දොර අරින්න සද්දෙත් එහුණා. හරි. දැන් අවුලක් නෑ. දැන් මෙතනට ඇවිල්ලා මොකද මේ සද්දි කියලා බලනවා. පෙර ඔක්කොම ඇරිය ඒවා ඇරිය ඉදිරියෙන් වැහුවානේ. Well, wait a sound. Something is wrong here. කවුරුම් මෙතන නේ ඔබට යන්න පුළුවන්. පුකේ හැටි. හරි යාළුවනේ අපි යන් ඒක අදාළ නෑ මම නිකන් කිව්වේ. හරි යන්. දැන් උතන ඇටමගල නෑ අපිට ෂේප් එක යන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා රෙදි කෑල්ලක් මේ අපිට තියෙන්න ඕනිය රහස් සංඛ්‍යාවක් තියෙන මේක මේ වතුර එකෙන් පොඟලා අපිට ගන්න තියෙන්නේ. මේ හරියේ එක නෑ. මොකද්ද? use අනේ මන් යාළුවනේ ඒක ඕනේ නැති දෙයක්. අදාළ නැතිව අදාළම නෑ. හරි අපි යන් එක තියෙන්නෝනි මේ හරි මං හිතන්නේ විදිහට මෙතන නෑ. එහෙනම් කොහෙද තියෙන්නේ? කොහෙද ඒක? මෙතනද? මෙතනත් නෑනේ යාළුවනේ. මේ තියෙන්නේ යාළුවනේ. ඔක තමයි මචන් රෙද්ද. දැකලා නැත්තම් බලා ගන්න මේක තමයි රෙද්ද. දැන් මේක පොඟව ගන්න ඕනි. හරි. අපි මේක පොඟවගෙන දැන් මෙන්න මේක මකන්න ඕනි යාළුවනේ. මෙන්න මේක. ඔන්න කළු පාට ටික. ඒ උරුමුණ චූදානකොට කළු පැල්ලමක් හිටලා එතන 426 කියලා තියෙන්නේ. හරි. අපි දැන් මෙතන කෝඩ් එක ගහ ගන්න ඕනි. ඔගේ පටලවලක් තියෙනවා. බලමු අපිට එකපාරින්ම ගහන්න පුළුවන් වේද කියලා. 426
Yay, oh, it work. Oh, hari පුදුමයි යාළුවනි. එකපාරින් ගෙවුවා යාළුවනි hari පුදුමයි. ඔව් දැන් මේක අපි ඇරගමු. නැරෙනවා. උරුමුණගේ සල්ලි පෙට්ටිය. අන්න මේ ඕනි කරන જાති දෙකක්ම තියෙන යාළුවනි. අර මොකද්ද මන්ද ඒකට කියන නම දන්නේ. මොකද්ද? ස්විච් එකකට දාන්න තියෙන්නේ. ඒක දාලා මෙතනට අපි පවර් සප්ලයි අරගෙන මේක ඇතුලේ තියෙනවා ඔයිල් එකක් මං හිතන්නේ ඒක තමයි තියෙන්න ඕනි. ඒක ගන්න තියෙන්නේ. ඉතින් අපි මේක අරගන්න ඕනි. අපි යන් ඉස්සරහට. මොකක්ද ඒ වෙන්නේ? ඔටෝ ප්ලේ වෙනවා. අම්මට සිරියාලුවනේ යන්න ඌරා. අන්න පිහියා. හල්ල හත්ති ලව්වයි අතක්. මිනිමස් කනේ එකෙක් යාළුවනේ යකෙක්ම නෙමෙයි. බාගෙට මිනිස්සේ බාගෙට යකෙක්. ලස්සනයි. අපි යමු එකත් අදාළනේ මම නිකන් කිව්වේ. අපිට දැන් මේක දාගන්න තියෙන යාළුවනේ මෙන්න මෙතනට. හරි. මුට උච්චර සද්දේ වුණා පල්ලෙහා මං අරක වට්ටන එක. දැන් මේක මෙතන ඔය ඒ සද්දේ ඇහෙන්නේ. අමු ගවයා ඉතින්. අමු ගවයා කියන්නේ එකෙන්ම අමු ගවයා. දැන් අපිට ගිහිල්ලා අරක ඔන් කරගන්න තියෙන්නේ. මේක ඔන් කරගමු. යාළුවනේ sorry.com වෙන්න ඕනි. hori.com වෙන්න ඕනි. මේක ස්ටොප් වෙලා වීඩියෝ එක. රෙකෝඩර් එකේ ඉඩ මදි වෙලා මං හිතන්නේ මේ වීඩියෝ එක ස්ටොප් වුණා. මං හිතන්නේ මෙතනට නම් වීඩියෝ එක රෙකෝඩ් වෙලා ඇති මගේ සවුන්ඩ් එක. අපි මෙතන ඉඳන් ප්ලේ කරලා බලමු. හරි අපි මේක දාගමු. දාගෙන තිබිලා තියෙන යාළුවනේ. ඒක මෙතන තියෙන ඔයිල් එකක්. ඒක අපි ගමු. අරගෙන ගිහිල්ලා උරුමුණව පොඩි ටෝක් පාරක් දාලා උස්ස ගන්න තියෙන්නේ මෙතනින්. මේක දාගමු. හරි. දාගත්ත ගමන් මෙතන නිකන් පුචූස් ගාලයක් වෙනවා. අන්න හරි. හරි අපි දාගත්තා. ඔයගොල්ලෝ හිතන්න එපා යාළුවනේ මම වීඩියෝ බලලා ගහනවා කියලා. මම එහෙම වීඩියෝ බලලා ගහන්නේ. මම එකපාරක් මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවා ඒකයි. YouTube account එක පටන් ගන්න ඉස්සෙල්ලා දාගමු. හරි දැන් උරුමුණ අතරින් එනවා යාළුවනේ. මෙන්න මෙතන ඔය ඩොට් එකෙන් පේනවද? මම ඔන්න ඔයගලන්ට ඒක එඩිට් කරනකොට zoom කරලා පෙන්නන්න පුළුවන් වුණොත් විතරයි. හරි විහුවා. බලමු දැන් යයියා. අන්න ගියා යාළුවනේ. අපි දැන් ගිහිල්ලා ඉතුරු ඇටික් කරමු. දැන් ආයි පල්ලෙහාට එන්න ඕනේ නෑ මං හිතන්නේ ඔය ආයි එන්න ඕනේ නෑ. අපි දැනගන්න මූ චරිතේ කියලා මම චරිතය කියලා හිතන්නේ මේ ටික ඔක්කොම ඇරලා දාලා යන්. හිතන්නේ නැතේ මූ පැන ගන්න තමයි ඔක්කොම කරලා තියෙන්නේ කියලා. ලස්සන හිම වැටෙන තැනක තමයි යාළුවනේ මූ මාව හිර කරලා තියෙන්නේ. මේකත් අරිමු. යමු නේද යාළුවනේ. ටික දාලා මම 911 හොර ගේම් එකේ ඉන්න මේ අකාර බැන්නට යාළුවනේ හොඳ එකෙක්. මූ මගේ වීඩියෝ එකට ආවේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා කියන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් දාලා ආයි ආවේ. හොඳේ. ඒකයි මෙච්චර මාව දැකලත් මරන්න නැත්තේ. ඕගොල්ලොත් මගේ වීඩියෝ බලනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඇත්තටම කියනවා නම් ඔය බලන ගානට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරා නම් දැන් ගොඩක් වගේ තියෙනවා ලයික් සබ්ස්ක්‍රයිබ්. ඒකින්ද ලයික් කරන්න. අපි දැන් යමු. එතනින් යමු. සුදු මහත්තයා මන් යනවා දුක හිතෙනවා. මොකද්ද පාන් කෑල්ලද මස් පෙත්තක්ද දන්නේ. ඒ වැඩක් නෑ අපිට. අපි යමු. හරි. දැන් අපිට තියෙන්නේ මෙතන පවර් එක දෙන්න. මූ දොරට කරන්ට් එක දීලා තියෙන්නේ. දොර අරින්න බෑ මේ කරන්ට් එක දෙන්න බෑ. රැටි ගලව ගත්තා. අපි මේක දාගමු. පිළිවෙලට දාගමු. හරි යාළුවනේ මං හිතන්නේ එච්චරයි. ඔව් එච්චරයි. යතුරක් තියෙනවා. ඉතුරු යතුර මෙතන බිම තියෙන්න ඕනි මං හිතන විදියට. මෙතන නැහැ කියන්නේ අනිවාර්යෙන් බිම තමයි තියෙන්න ඕනි. මම දැන් මේක ගත්ත ගමන් එලාම්මයක් වදිනවා මේ දොර ඇරිපු ගමන් එලාම්මයක් දැන් ටාන් නෑ තිලින් හරි මොකක් හරි. එතකොට අර පන කඩාගෙන රෙද්ද උස්සගෙන එනවා යට කලින් මම පේන්නමයි දුවගෙන එන්නේ. ඒකින්ද අපි යමු දැන්. මේක ඇරියා. ඔන්න යාළුවනේ එලාම්මක වැදුනා. අනීකෝ. ඉනේ. මම ඉතින් යාළුවනේ දෙක්කේ නේද තිබිලා. මට උඩු දුර කඩනවා. දුවමු මිතුරනි දුවමු. දුවමු මිතුර. හරි run and don't fire. To be connective. You got out the house.
යාළුවනේ මේකේ දෙවෙනි කොටසකුත් තියෙනවා. අපි එකක් ප්ලේ කරමු. ඔව් දෙවෙනි කොටසකුත් තියෙනවා. මම හිතන්නේ තුන්වෙනි කොටසකුත් ඇති කියලා හිතනවා. ඔව් දෙවෙනි කොටසකුත් ඇති. තුන්වෙනි කොටසකුත් ඇති. මම දෙවෙනි කොටස දානවා වීඩියෝ එක ළඟදීන් ප්ලේ කරලා දානවා. මේකට ලයික් කරලා තියන්න. ලයික් අඩුම 50ක්වත් අඩුම 50ක්වත් මේකට ලයික් කරලා තියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. මේ එහෙනම් අපි යමු. ඔච්චරයි. බයි බයි. එච්චරයි ඉතින්. Goodbye. බලන්න. කැම් එක ඔෆ් කරාම් බං.